ඕවනේ වැස්ස. ඔව්. අම්මේ පෙරේද මල ගෙදරත් වැස්ස. එනේට වැස්ස. කියලා වැඩක් නෑ. මිනිහ වට කරගෙන දෝණිය ඇඳලා ටික අඬනවා. ඒ මිනිහට ඉන්නකම් හරියට කන්න බොන්නවත් දුන්නේ. ඊටත් දැන් අනේ අවුරුදු 95ක මිනිහට. මැරෙන්න නැතුව ඉතින් මොකද මේ සඳහට ඉන්න ඇවිත් බොරුවට අනන් ඉන්නකම් කන්න දුන්නේ නෑ. උන්දවට කාමරයකට දාලා නිදෙන්නේ. අයියෝ හරියට ටොයිලට්වත් ඒ මනුස්සයාව එක කරගෙන ගියේ කාමරේමලු දාගත්තේ. අනේ අපි කන්න දුන්නේ තමයි ඒක ඇත්ත. ඉතින් අපේ අය කන්න දෙන්නේ. අම්මෝ දන්නවනේ උන්දට ඉන්නකම් කරේ පව්කාරකම් අනේ සත්තු මරණමයි ගෑණියෙකුට ගමින් ඉන්න පුළුවන් දේ කාලේ. මට නම් පින්නන්න බෑ. මල ගෙදර ගියා මේ මිනිහයි ගෑණි අනේ ගෑණි හොඳයි. මිනිහන සහ මුලින් වලචරයක්. ඔය ඉලයට ඇදිලා ඔය වයසට ආවම තමයි ගෑණියෙක් බය නැතුව පාරකට බහැලා ගියේ. කියලා වැඩක් නෑ අර ගීතගේ ගේ අසල රිංගලා තිබෙමුනේ. හොඳ වෙලාවට අහුුනේ නැති ගීතගේ පුතාට අහුුණා නම් ඉතින් ඉවරයි. නෑ ගීත අඳුරගත්තලු. ගීත එදා අඳුරගෙන ඊට පස්සේ කොහොම හරි මෙව කළා ගෑනිට ගෙදරට ගිහින් කියලා පුතා එක්ක කිව්වට හැම ප්‍රශ්න ඇති වෙන හින්දා. සෙතෙමිලා ගැස්සානේ. ඔය මිනිහා ඊටත් ඉන්නකම් මේ ගමේ මොනරු හිටියන්නේ මොනරු ඔක්කොම මරන් කෑවේ මිනිහා නැති ඔහොම හරි මේ මරුණ එක පුදුමයි දුකක් වින්දේ නැතුව. ඒ ඉපදෙන ආත්මයක ගෙවයි. හරි පව්කාර මිනිස්සේ. පන්සලකට පල්ලියකට ඉව්ව යෑමක් නෑ ඉන්නකම් මාළු තැළුවා ඔය මාළු මං දන්නේ දවස් ගාණක් මරලා ඇති. ඕ තරක්කුත් පෙරුවනේ. ඔව් බලන්න ඉතින් ඇට පෑදිලා මෙව වෙලා නේද ඒ උනාට වෙන්න මිනිහ දැක්කද මං හිතන්නේ කිලෝ 10ක් විතර බඩ ඇති. කියලා වැඩක් නෑ. ඕවා ඉතින් උඩ ඉඳන් දෙවියෝ බලන් ඉන්නේ. අනේ දවසක් මම වෙලට ගියා කංකුරුණ්ඩයක් කඩන්නේ. මිනිහා මන්නේ අතේගෙන දැල දාලා මන්නේ අතයාගෙන ලොකු මාළුන්ට ඔළුව පලනවා මන්නේ. අපෝ කියලා වැඩක් නෑ. ඔහොම පව්කාරව ඉන්නවද කියලා මම නොදැක්කා වගේ ගියා. කුකුල්ලු මිනිහම හදනවා මිනිහම මැරුවා. ඉතින් බලන්නකෝ. ඕ තනිකර මන්නා කියන්නේ අවීචි මහනරකාදී ඉන්නේ. කියලා වැඩක් නෑ අනේ. ඔය හාමුදුරුවෝ ඇවිත් මොනවා කිව්වත් වැඩක් නෑ ඒ මිනිහා පායම තමයි. ඔය ධම්මිකලේ හිටියනේ රත්ති කියලා වැස්සියක්. වැස්සිට මොකද උනේ? හොඳ හැදීගෙන වයස හොඳතර වැස්සි. ඊට පස්සේ කොහොම හරි දවසක් නැහැලු. වැඩ මෙව කළා වැටස්සෙන් කවුරු හරි ඇවිත් වැඩ කපලා තිබ්බලු. ඊට පස්සේ හොයාගෙන යන්දි වැස්සිව කඩේකට දීලා මස් කඩේකට. කවුද කියලා බැලින්නම් මේ නූරු මැරිච්චේ. ඔව් ඉතින් කොහෙද වණ්ඩද කියන්නකෝ. ඔහොම උන් ඉන්නවා ගම්වල ඉතින් ඔක මැරිච්ච එකමයි හොඳ. අපි මේ මල ගෙදර පවුගේ ගියාට මැරිච්ච එකමයි හොඳ. ගම් වලට සාපයක්. ඔව් ඒ මිනිහා කරන්න තිබ්බ පස්පව ඔක්කොම කරපු මිනිහෙක්. ඔය ගෑණි සෙරස්තිලා එක යාළු වෙලා හිටියා. කවුද ඕන දන්නේ? ගෑණි දන්නේ. අන්න වටේටම ළමයි ඉන්නවනේ ඔකට. නැතුව ඉතින් යකාගේ මිනිස්සේ සරපයි එහෙම අනේ කොච්චර මන ගමේ ඉතින් අපිත් මේ ඉතින් කියනවා සර්පෙක් ආවම මිනිහා නැවිත් අල්ලන්නේ මරන්න නැති. ඔව් ඉතින් උඩ ඉන්න දෙයියෝම බලා ගන්න ඕනේ ඔය මිනිහා කරපු පව ගන්න.